සුදු කඩදාසි තිබුණත් ගොඩක් මිනිස්සු චිත්‍ර ඇන්දේ කළු කඩදාසි වල. අද පොයිට්‍රි බුක් සීරීස් එකේ 6 වෙනි දවස. අද මම රිවිව් කරන්න යන්නේ මෙන්න මේ පොත. තාමත් මගේ පණ. මේක ලියලා තියෙන්නේ බිමාෂ් ඕෂධ. මේකේ තියෙන්නේ ආදරය ගැන. එක එක විදිහට ආදරය ගැන ලියපු කවි 44ක් මේ පොතේ තියෙනවා. මං ආස වෙච්ච කවි ටිකක් කියවන්නම්. සමහර කවි නම් දිගයි. ඉතින් මට ඔයාලත් එක්ක බෙදා ගන්න හරි අමාරුයි. මේක 27 වෙනි කවිය. ප්‍රේමයෙන්ම ජීවිතේ බැඳුන. ආදරේ නම් ඕනෙමද? වචනයෙන් ආදරේ කියන්න. ගොඩක් මිනිස්සු බැලුවෙම දුර ඉඳලා විතරක් ආදරේ දකින්න. ප්‍රේමය හදවතේ තියන් ආදරේ සංගවාගෙනම හිඳින ආදරේ නොකියපු මිනිස්සු සිටිය ප්‍රේමයෙන්ම ජීවිතේ බැඳුන. අප්‍රකාශිත ප්‍රේමය ගැන ලියලා තියෙන්නේ. කැෆේන් සහිත මිනිස්සු 17 වෙනි කවිය. හදවතේ රැඳුණු ආදර කතා ඇති ඉස්සර මාව හිනස්සු. සමහර හදවත් තිබුණේ තප්පරයකට හෝ හිතක් සැනසු. ආදරයේද ඉක්මනින් ඇබ්බැහි වීමත් වෙයි එක්තරා පිස්සු. මට හම්බුනේම ආදරය කරන්න කැෆේන් සහිත මිනිස්සු. මේකේ ව්‍යංගයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔයාලට තේරුණා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊළඟට 16 පිරිමි කවි. කොපමණ කවි ලිව්වත් කවි ලියෝ පිරිමින්ට දුක හිතුනම උන්ට අඬන්නවත් බෑ බං හරියට. ඉතින් අහන්න. මේ තියෙන්නේ පොතට නම් වැටෙන්න හේතු වෙච්ච කවිය. තාමත් මගේ පණ තමයි මාතෘකාව. නොකියම කිය නිසා යලිත් එනවාද නොකියා. හමු වෙලා ඇති වෙනකෙකු නම් ඔබට සිතා. තවමත් නුඹ ගැනම ප්‍රේමයෙන් හිත සොය සොයා නුඹ නැතත් මගේ ළඟ තාමත් මගේ පණයි ඔයා. හරිම ලස්සනට ලියලා තියෙනවා. මේක තියෙනවා ක්ලියෝපැට්‍රාට මාක් ඇන්තනීට ලියපු කවියකුත්. ඔයාලා දන්නවා ඇති ක්ලියෝපැට්‍රා රචනයේ මාක් ඇන්තනීගේ කතාව. ඉතින් ඒකටත් හරිය ලස්සන විදියට කවියක් එහෙම ලියලා තියෙනවා. ඉතින් බිමාෂ් පල්ලිගේ මම කලිනුත් පොතක් කරා ආදරේ කියන්න ඕනද කියන පොත. ඒකත් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ පොතත් හරිම ලස්සන පොතක්. මේක බලද්දී ඔයාලට කවිසිතුවිල්ලක් එහෙම ආවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේකත් කියවලා බලන්න හරිම ලස්සන පොතක්.